හිනාව පාලනය කරගෙන බලන්න මේක ඈ. දැන් තියෙන ආණ්ඩුව අපිට nothing. අපේ මේ ඉන්න අය ගම්වල වැඩ කරපු අය අපි අවුරුදු ගණනාවක් මේ රටේ සංවර්ධනයේට මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක ඍජුව දායක වෙච්ච අය. මේ ඉන්න පොඩි සභාපතිවරු එක එක්කෙනාට කියන්න පුළුවන් අපිට පුරවන්න පුළුවන් වෙන්නේ මෑන් පවර් වලින් කියලා. ඒවා කියන්න පුළුවන්. හැබැයි මේ මෑන් පවර් එකෙන් වැඩ ගත්තා එහෙම කියද්දි තමයි දුක. අපිට එක විසිල් එකට ගෙන්නන්න පුළුවන් පොහොට්ටු ජනතාවක් ඉන්නවා කියන එක මතක තියාගන්න කියන එක ඔය කට්ටියට අපි කියනවා. ඉන්දික අනුරුද්ධ ඔයාලා ඔය කතා කරලා සාමාන්‍යයෙන් ගෙදර යනවනේ. ගෙදර ගිහිල්ලා ෆ්‍රී වෙලාවක ඔය TikTok එක පැත්තේ එහෙම ගියාම පොඩ්ඩක් බලන්න. මේ වීඩියෝ හම්බුනොත් අනිවාර්යෙන් බලන්න. නමුත් ඔයාලට වෙලාවක් නැහැ. මොකද උදේ නැගිට වෙලේ ඉඳන් අර පොහොට්ටුවේ ලොන්ඩ්‍රියේ වැඩට යන්න තියෙනවනේ. නමුත් පුංචි හරි වෙලාවක් හම්බුනොත් පොඩ්ඩක් මේවා බලන්න. ඔයා ඔය කතාව කරලා පැය 5කට හෝ 6කට පස්සේ මම මේ වීඩියෝ එක දැක්කේ. එතකොට ඔයාගේ ඔය කතාවට රටේ මිනිස්සු දක්වපු ප්‍රතිචාරය තමයි මේ. බලන්නකෝ. ඉන්දික අනුරුද්ධ ඔන්නෝගයි තත්ත්වේ. ඒ කියන්නේ අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක තාමත් තේරුම් ගන්න බැරි බත් කන හරක් චුට්ටකුත් ඉන්නවනේ. අන්න ඒ ටික ඇවිල්ලා ඔයාලා ඔය කරන කතා අහගෙන ඉන්නවා. ඔයාලා ඉන්න තැන් වලට ඇවිල්ලා. නමුත් රටේ බහුතරයක් මිනිස්සු බුද්ධිමත්නේ. ඉතින් එයාලා ඔයාලගේ කතා අහන්න එන්නේ නැහැ. ඉතින් මේවා අහම්බෙන් Facebook එකේ හරි TikTok එකේ හරි කොහේ හරි දැක්කාම දාන්න හිතන රියැක්ට් තමයි ඔය. ඉතින් ඔන්නෝගයි තත්ත්වේ. ඔයා අනිවාර්යෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද මම මේක දැක්කෙත් Facebook එකේ. මම මේක Facebook එකේ දැක්කට පස්සේ දැක්කා හාහාරියක් කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ මම දැකපු වෙලාවේ මේ. දැන් ඊට වැඩිනේ අනිවාර්යෙන්ම. ඉතින් ඔයා අනිවාර්යෙන්ම ස්තුතිවන්ත වෙන්න මාක් සකබර්ඩ්. මොකද මාක් සකබර්ඩ් අද වෙනකන් හඳුන්වලා දීලා නැහැ පුකෙන් hina වෙන ඉමෝජියක්. ඉතින් පුකෙන් hina වෙන ඉමෝජියක් මාක් සකබර්ඩ් හඳුන්වලා දීලා තිබ්බනම් ඔය හාහාරියක් කරපු සියලුම දෙනා ඒ ඉමෝජිය තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ පුකෙන් hina වෙන ඉමෝජිය තමයි ඔය වෙනුවට පාවිච්චි කරන්නේ. ඒ හින්දා මාක් සකබර්ඩ් අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න පුකෙන් hina වෙන ඉමෝජියක් තාමත් හඳුන්වලා දීපු නැති එකට.